අපි ඇත්තට මේ විශ්වයේ තනි වෙලාද? එහෙමත් නැත්නම් අපිට වඩා දියුණු ජීවීන් මේ විශ්වයේ ජීවත් වෙන්න පුළුවන්ද? මේ ප්‍රශ්නේ අපි හැමෝටම ජීවිතේ එක දවසක් හරි ඇවිල්ලා තියෙනවා. අපේ කලින් වීඩියෝ එකකින් පිටසක් වලින් පැමිණි අద్భుත පණිවිඩ කියලා සැක කරන ක්‍රොප් සර්කල් ගැන අපි කතා කරා. ඒ වගේ ලෝකේ පුරා තැන් වලින් අභිරහස් පිටසක් වල ජීවීන් සහ පිටසක් වල යානා ගැන වාර්තා වෙලා තියෙනවා කියලා ඔයා දන්නවා. ඒ වගේ මිස්ටීරියස් ඒලියන් එන්කවුන්ටර්ස් 4ක් ගැන අපේ අද වීඩියෝ එකෙන් අන්කවර් කරමු. අංක 1 ලෝක ඉතිහාසයේ ලොකුම වසන් කිරීම රොස්වෙල් UFO එන්කවුන්ටර්. නූතන UFO එන්කවුන්ටර්ස් වල ආරම්භය කියලා සැලකෙන්නේ 1947 ඇමරිකාවේ නිව් මෙක්සිකෝ ප්‍රාන්තයේ රොස්වෙල් වල සිදුණු මේ අභිරහස් සිදුවීම. 1947 ජූලි මාසයේ රොස්වෙල් ප්‍රාන්තයේ ගොවිපලක අයිතිකාරයෙක් වෙන මැක් බ්‍රසල් එයාගේ ගොවිපලේ විශාල ප්‍රදේශයක පැතිරිලා තියෙන අභිරහස් අමුතු ලෝහ කැලි ගොඩක් දකිනවා. මේක හරියට නිකන් ස්පේස් ක්‍රාෆ්ට් එකක් කඩාගෙන වැටිච්ච තැනක් වගේ. මෙයා මේ ගැන රොස්වෙල් එයා බේස් එකට දැනුම් දෙනවා. ආමිකෙන් ඇවිල්ලා මේ තැන පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂා කරලා ආමික මේ නිවුස් එක නිවුස් පේපර්ස් වලට පවා දෙනවා රොස්වෙල් වලින් අභිරහස් ෆ්ලයින් ඩිස්ක් එකක් හොයාගත්ත කියලා. කොහොමවත් මේ නිවුස් එක ගිහින් පැය 24ක් යන්න කලින් ආමික එයාලා කියපු දේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත වෙනස් කරනවා. එයාලා එතනදී ප්‍රෙස් කන්ෆරන්ස් එකක් ඇඳවලා කියන්නේ මේක කිසිම අභිරහස් සිදුවීමක් නෙවෙයි නිකන් කාලගුණ බැලූනයක් කඩා වැටීමක් විතරයි කියලා. කොහොමවත් මේ යානේ කඩන් වටන තැන්වල ෆොටෝස් වගේම මේ යානේ තිබ්බයි කියලා සැක කරන ඒලියන්ස්ලාගේ බොඩීස් වල ෆොටෝස් අදටත් අපිට දැක ගන්න පුළුවන් වෙනවා. මේ සිදුවීමට වසර ගණනකින් පස්සේ ආමිගේ එයාලගේ අදහස ආයෙත් වෙනස් කරනවා. එයාලා කියන්නේ 1947 දී මේ කඩන් වටනේ ප්‍රොජෙක්ට් මොගුල් කියන টොප් සීක්‍රට් නියුක්ලියර් ඩිටෙක්ෂන් බැලූන් එකක් කියලා. ඒ වගේම මේ ෆොටෝස් වල දකින්න හම් වෙන බොඩීස් ඒලියන්ස්ලාගේ බොඩීස් නෙවෙයි නිකම්ම ඒ බැලූන් එක ඇතුලේ තිබුණු ක්‍රෑෂ් ඩමිස් වගේක් කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. අදටත් මේ සිදුවීම ගැන ඇත්ත ලෝකයට හෙළිදරව් කරලා නැති වුණා. ඇමරිකන් ගවර්න්මන්ට් එක මේ සිදුවීම ගැන විශාල රහසක් හංගගෙන ඉන්නවා කියලා ලෝකේ පුරා මිනිස්සු විශ්වාස කරනවා. අංක 2 බ්‍රිතාන්‍යයේ රොස්වෙල් සිදුවීම රෙන්ලෂන් ෆොරස් මිස්ටරි. මේ සිදුවීම වාර්තා වෙන්නේ රොස්වෙල් සිදුවීමට ගොඩක් කාලයකට පස්සේ 1980 දී. ඒ RF වුඩ්බ්‍රිජ් කියන නාස්ටික අවි ගබඩා කරලා තියෙන අවි ගබඩාවක් ආසන්නේ. මෙතන වැඩ කරන highly trained හමුදා නිලධාරීන් දවස් 3ක් තිස්සේ මේ කැලේ ඇතුලෙන් දිස්සුණු අద్భుත එළියක් ගැන වාර්තා කරලා තියෙනවා. ඒ වගේම මේ එළිය ගැන පරීක්ෂා කරන්න කැලේ ඇතුළට ගිය ජිම් පෙනිස්ටන් කියන හමුදා නිලධාරියා මේ කැලේ ඇතුලේ තිබිලා මිස්ටීරියස් යානයක් හම්බුණා කියලා වාර්තා කරලා තියෙනවා. එයා කියන විදිහට මේ යානය ලෝහ වලින් හදපු ත්‍රිකෝණාකාර හැඩයක් තියෙන යානයක්. ඒ වගේම මේ යානයේ බඳේ රූපාක්ෂර වගේ අමුතු සටහන් වගේකුත් කැටයම් කරලා තිබිලා තියෙනවා. ඒ වගේ මෙයා කියන විදිහට මෙයා මේ යානේ බොඩි එකට අත තිබ්බ ගමන් බයිනරි කෝඩඩ් මෙසේජ් එකක් මෙයාගේ මයින්ඩ් එක ඇතුලේ එකපාරට ෆ්ලෑෂ් වෙලා තියෙනවා. ඒ වගේ මේ බේස් එකේ ඩිපියුටි කමාන්ඩර් චාල්ස් හෝල්ට් විසින් එයාගේ ටීම් එක මේ කැලේ ඇතුලේ දැකපු අභිරහස් යානයක් පිටිපස්සේ කරපු චේස් එකක් ගැන ඔඩියෝ රෙකෝඩ් එකකුත් පටිගත කරලා තියෙනවා. ඊට පහුවදා මේ ගැන පරීක්ෂා කරන්න එන සයන්ටිස්ට්ලට මේ ප්‍රදේශයේ අසාමාන්‍ය විදිහට විකිරණ වැඩිවීමක් නිරීක්ෂණය වෙනවා. ඒ විතරක් නෙවෙයි කැලේ ඇතුලේ තිබිලා පොළවේ සටහන් වුණු හෙවි ඉම්පැක්ට් එකක් නිසා ඇති වුණු ආවාට තුනකුත් මේගොල්ලන්ට හොයාගන්න හම්බෙනවා. අංක 3 අභිරහස් ටෙලිපති පණිවිඩය The Aerial School Incident. මේ සිදුවීම ගොඩක් විශේෂයි. ඒකට හේතුව මේක වාර්තා වෙන්නේ කලින් වගේ පාළු තැනක කළුවර රාත්‍රියක නෙවෙයි. මේ සිදුවීම වෙන්නේ හොඳින් එළිය වැටෙන උදෑසනක පාසල් ළමුන් 60කට අධික ප්‍රමාණයකගේ ඇස් ඉස්සරහා පිට. 1994 සැප්තැම්බර් මාසේ සිම්බාබ්වේ රුවා ප්‍රදේශයේ ඒරියල් ස්කූල් එකේ උදෑසන රැස්වීම හිටි හැටියේ නවත්තන්න වෙනවා. ඒකට හේතු වුණේ ස්කූල් ග්‍රවුන්ඩ් එක ගාව තියෙන පොඩි කැලෑවකට අභිරහස් යානයක් ලෑන්ඩ් කරන එක. මේ රැස්වීම හිටපු අවුරුදු 6ත් 12ත් අතර ළමයි 62ක් මේ අභිරහස් සිදුවීම දකිනවා. ඒ විතරක් නෙවෙයි මේ යානයාව ලොකු කළු පාට ඇස් තියෙන කුඩා ජීවීන් වගේක් මේ කැලෑවේ පඳුරු අතරින් එළියට ආවත් මේ ළමයි දැකලා තියෙනවා. ඒ එළියට ආපු ජීවීන් මේ ළමයි එක කතා කරා කියලාත් ඒ ළමයි කියලා තියෙනවා. හැබැයි ඒ ජීවීන් කතා කරලා තියෙන්නේ වචන වලින් නෙවෙයි ටෙලිපති ක්‍රමයකින්. මිනිස්සු අනාගතයේදී මේ ලෝකයට කරන්න යන විනාශය ගැන අනතුරුංග වීමක් තමයි ඒ ජීවීන් කරලා තියෙන්නේ. මේ සිදුවීම ගැන පරීක්ෂණ කරන්න ප්‍රසිද්ධ සයිකියාට්‍රික් කෙනෙක් වෙන ඩොක්ටර් ජෝන් මැක් සිම්බාබ්වේ වලට යනවා. එයාගේ පරීක්ෂණ වල ප්‍රතිඵල වලින් මේ සිදුවීමේ අභිරහස තවත් වැඩි වෙනවා. එයාගේ පරීක්ෂණ වලින් තහවුරු වෙනවා මේ ළමයි එක්කෙනෙක්වත් බොරු කියන්නේ නැහැ කියලා. එයාලා ඇත්තටම වෙච්ච සිදුවීමක් හින්දා කම්පණයට පත් වෙලා ඉන්නේ.
අවුරුදු ගානක් ගිහිල්ලත් මේ ළමයි 60 දෙනාගෙන් එක්කෙනෙක්වත් අදටත් එයාලා මේ කියපු කතාව පොඩ්ඩක්වත් වෙනස් කරන්නේ නැහැ. අංක 4. රාත්‍රී ආසේ අභිරහස් යානය The Phoenix Lights 1997 මාර්තු 13 වෙනිදා නෙවාඩා, ඇරිසෝනා වගේම මෙක්සිකෝ වල ජීවත් වුණු මිනිස්සු දහස් ගණනක් දකිනවා ඒගොල්ලන්ගේ හිසට ඉහළින් කිසිම ශබ්දයක් නැතුව V අකුර හැඩයට සටහන් වුණු විශාල ආලෝක ධාරා ප්‍රමාණයක් ආසි පාවෙලා යනවා. එයාලා කියන විදිහට මේක නිකම්ම ලයිට්ස් ගොඩක් විතරක් නෙමෙයි. ආසි ගමන් කරපු කිසිම ශබ්දයක් නැති solid structure එකක් විදිහට තමයි එයාලා මේක දැකලා තියෙන්නේ. ඒ වගේම මේ යානය සැතපුමක් විතර විශාලයි කියලා තමයි ඒගොල්ලෝ කියලා තියෙන්නේ. ආමිකෙන් මේ සිදුවීම පැහැදිලි කරන්නේ මේක නිකම්ම A10 Warhawk ජෙට් එකකින් කරපු ෆ්ලෙයාර් ඩ්‍රොප් එකක් කියලා. හැබැයි මේ අභිරහස තවත් වැඩි වෙන්නේ ඒ කාලේ ඇරිසෝනා වල ආණ්ඩුකාරය වෙලා හිටපු ගුවන් හමුදා පයිලට් කෙනෙක් වුණ ෆිෆේ සිමින්ග්ටන් කියන කෙනා ඊට අවුරුදු කීපයකට පස්සේ කරපු ප්‍රකාශයක් එක්ක. එයා එතනදී පිළිගන්නවා මේ යානය ඇත්තටම S2ෙන්ම දැක්ක බව. ඒ විතරක් නෙවෙයි. ඒ යානය එයා දැකලා තියෙන මිනිස්සු විසින් හදපු කිසිම දෙයකට සමාන කරන්න බැරි අභිරහස් යානයක් කියන එක. මේ සිදුවීම එක්ක බලද්දී UFO කියන්නේ නිකම් මිනිස්සු හදපු කතාවක් විතරක් නෙවෙයි කියලා අපිට හිතෙනව නේද? මේවා 100% කන්ෆර්ම් කරලා නැති වුණත් අපේ විශ්වයේ තවත් එක්ස්ට්‍රා ටෙරස්ට්‍රියල් ලයිෆ් බීಯಿಂగ్ එකක් තියෙන්න පුළුවන් කියලා අදටත් සයන්ටිස්ට්ලා පවා පිළිගන්න මතයක්. මේ සිදුවීම ගැන ඔයා හිතන්නේ මොකද්ද? මේවා ඇත්තටම පිටසක්වල යනාද? එහෙමත් නැත්නම් මිනිස්සු දැකපු දෘෂ්ටි මායාවන්ද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ වගේ mysterious videos බලන්න දිගටම අපිත් එක්ක රැඳී ඉන්න. If you love uncover universal mysteries, stay tuned with the Vault LK. There are many more files yet to be opened. See you soon guys.